ඔව් ඇත්තටම අද තනතිරුව හොඳයි. ඉතින් අපි ප්ලෑන් කරේ 200ට වැඩියෙන් ගහන්න. ඉතින් අපි ඉතින් Imran Ahmed, Delhi Sachin from Pakistan. In table position, the run rate is better Australia as compared to Sri Lanka. In the competition with the Australian team, who will the first of the table? What is your strategy for better run rate in remaining matches? We play for our normal game team. So run rates, everyone to rotate the strikes. That's it. Wicket is today very well. We and our batting lineup always try to rotate strike. I think we in the top for run rate. We continue the next match. That's it. පවන් ඉස්සලා රොටේටිං ස්ට්‍රයික් ගැන කිව්වා. වික්‍රම් රතූර් කියලා ටුවර්නමන්ට් ඉස්සලා කිව්වා බැට් කරන්න සමහරට අපිට බවුන්ඩරිස් ක්ලියර් කරන්න බැරි වුණාට ෆෝස් ගන්න පුළුවන් රනින් බිටුන් විකට් කරන්න පුළුවන්. දැන් අපි දැක්ක දසුන් ශානක බවුන්ඩරි හොඳට ක්ලියර් කරා. හැබැයි ඔයාගේ රන් රේට් එකත් 200 පැන්නා. හැබැයි ගොඩක් දුර සිංගල්ස් ගත්තා. මම හිතන්නේ රන්ස් 40% වගේ සිංගල්ස් වලින් ආවේ. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද කොහොමද ඔයා මේක කරේ කියලාද? ඔව් ෆස්ට් පවර් ප්ලේ එකෙන් පස්සේ දැන් බවුන්ඩරිස් ලොකු නිසා මමයි වේලි කුසල් අයියා බැට් කරේ. ඉතින් අපි දෙන්න කතා වුණේ පොඩක් දුව ගාම ස්පින් එකට ගිහලා. ඒක තමයි අපි නෝමල් කරේ. මේ තරගයේදී පිටිකරුවන් ලකුණු අතර සිටනාකාර දක්වලා ලැබුණා. කොයි වගේ සහායක්ද මේ තනතිරුවෙන් ඔබලට ලැබුණේ? කොයි වගේ ටාගට් එකකට යන්න සැලසුම් කළාද? ඔව් ඇත්තටම අද තනතිරුව හොඳයි. ඉතින් අපි ප්ලෑන් කරේ 200ට වැඩියෙන් ගහන්න. ඉතින් අපි ඉතින් හිතපු දේ වුණා. ඇත්තටම සතුටුයි. පවන් එදා තරගෙත් එක්ක බැලුවම එදා පොඩ්ඩක් මැදදී ස්ලෝ වුණා වයි කුසලේ බැට් කරාදී. එතකොට අද ඒකේ මොකක්ද කරපු වෙනස්කම් සහ අපි දැක්ක කුසල් මෙන්ඩිස් එයාගේ පාරවල් වලට යන්න තු පොඩ්ඩක් ලොං බැට් කරන්න හදන එක පොඩි ප්ලෑන් එකක්ද එයා ඇන්ක කරලා ගහන ඕගොල්ලෝ එයාගේ වටේ ගහන එක. ඔව් ඇත්තටම විකට් එක හොඳයි. එදා එකත් හොඳයි. ඉතින් අපි ප්ලෑන් කරේ පොඩ්ඩක් දුව ගහනවා කියලා තමයි. මමයි කුසල් අයියා. ඉතින් වැඩිපුර ඒක තමයි වුණේ. ඉතින් බවුන්ඩරියත් ආව ගමන් අපිට අර දන්නේම නැතුව ඕවරේට 7-8 ආවා. ඉතින් ඒක තමයි අපි බැක් කරේ. පවන් ඔයාගේ අපි ඩොමෙස්ටික් එකේ T20 ස්ටැට්ස් ගත්තොත් ඔයාගේ ස්ට්‍රයික් රේට් එක 104ක් වගේ තියෙන්නේ. හැබැයි ඔයා තාම ජාත්‍යන්තර 20 පිටට ආවා විතරයි. ඉනි තරග කිහිපයක් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඔයාගේ ස්ට්‍රයික් රේට් එක ඔයා ගොඩක් උඩින් තියාගෙන බැට් කරන්න වට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබ පැමිණියා පමණයි. නමුත් ඒ වගේ ලොකු ස්ට්‍රයික් රේට් එකක් තියාගෙන ක්‍රීඩා කරන්න කොහොමද වැඩ ප්‍රැක්ටිස් එක කරේ? ඔව් ඇත්තටම වැඩිපුර මම ස්පින් එකට ගොඩක් සිංගල් වර්ක් කරන තමයි ඉන්නේ. ඉතින් මම ඒකම තමයි ඇප්ලයි කරන්නේ දිගටම. ඉතින් ප්‍රැක්ටිස් වලත් වැඩිපුර කරනවා ඒ දේම. ඉතින් මැච් එකෙත් මම මේක තමයි ඇප්ලයි කරන්නේ. පොඩ්ඩක් කියන්න පුළුවන් දැන් අර පළවෙනි ගේම් එකේ ඔයා අවුට් වුණා අර පොඩ්ඩක් අමුතු ෂොට් එකක් ගහන්න. හැබැයි පිච් එකත් පොඩ්ඩක් අමාරුයි. ඒ වගේ පිච් එකකත් ඔයාගේ ස්ට්‍රැටජි එක සාමාන්‍යයෙන් වැඩ කරනවා කියලා ඔයා හිතනවද ඔය සිංගල්ස් උයි බවුන්ඩරිස් ගහන එක? ඔව් අර එදා මැච් එකනේ මම ගිය ගාමට ලකුණු ආවේ නැහැ. ඉතින් මම පොඩ්ඩක් එතන ස්ට්‍රගල් වුණා. ඉතින් ඒක තමයි එතන මිස්ටේක් එක. ඊට පස්සේ මම ෂොට් එක මේව කරන්න ගියා. ඉතින් මම අද මැච් එකේදී මම මේක අයින් කළා. මම නෝමල් ගේම් එක ගහන තමයි මගේ ප්ලෑන් එක තිබ්බේ. ඔය කොන්ෆිඩන්ස් එකට කොච්චරක් වෙනවද මේ වගේ ඉනින්ස් එකක් ගහනකොට? දැන් නෙක්ස්ට් මැච් එක ආයෙත් පාලනය කළේ හැබැයි ඕස්ට්‍රේලියාත් එක්ක. ඒක වෙන ඔපෝනන්ට් කෙනෙක්. හැබැයි පර්සනලි කොහොමද ඔය ඉන්නේ? ඔව් ඇත්තටම සතුටුයි. ඉතින් මම ඊළඟ මැච් එකේත් මට පුළුවන් පරිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පවන් ගිය තරඟයේදී සහ මේ තරඟයේදී අපි දැක්ක පැහැදිලි වෙනසක් තමයි පිටිකරුවන්ගේ තිබුණ ලකුණු ලබා ගැනීමේ උනන්දුව නැත්නම් ඉන්ටෙන්ට් එක. මේ සම්බන්ධයෙන් ඕගොල්ලන් ගිය මැච් එක ඉවරනාට පස්සේ මේකට කලින් මොනවාද කණ්ඩායම ඇතුලේ කතා කරේ? මේ පිටිකරුව මොනවාද කරන්න ඕන කියලා මොනවාද කතා කරේ? අපි පොඩ්ඩක් කතා කරේ රනින් බිට්වින් එකට වැඩි කරන එක. ඉතින් මේ මැච් එකේ ඒක වුණා කියලා මම හිතනවා කලින් මැච් එකට වඩා. ඉතින් අපි ඒක තමයි වැඩිපුර ඇප්ලයි කරේ. පවන් මම හිතන්නේ අද ඔබ ජයග්‍රහණය කරේ ඕමානයට එරෙහිව නෙමෙයි තවත් විශිෂ්ට ශ්‍රී ලාංකික යෙකුට එරෙහිව තරඟේ. මම හිතන්නේ ඔබ ඉපදිලත් නැතුව ඇති ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරනකොට. ඉතින් ඔහු දුලිප් මෙන්ඩිස්. ඉතින් ඔහුගේ කණ්ඩායමට එරෙහිව ඔබලා ජයග්‍රහණය කෙසේ වුණත් ඔබ මොකද දුලිප් මෙන්ඩිස් ගැන හිතන්නේ?
ඇත්තටම මම අහලා තියෙනවා ඉතින් හොඳ කෝච් කෙනෙක් හොඳ ප්ලේ කෙනෙක් ඉතින් ලොකු සතුටක් තියෙනවා ඉතින් ඔමාන් වලට උනත් හොඳ ටීම් එකක් ඒගොල්ලෝ ඉතින් 50ක් ගාපේකට Final question. පවන් දැන් ඔබ අපි දකිනවා ඔබ එක් දින හා 20 දෙකේම හොඳ ඉනිම් වලට ගියා ටෙස්ට් වලත් ඔබ ලොන්గ్ ෆෝමැට් එකේ සාමාන්‍යයෙන් ඔබ හොඳට ක්‍රීඩා කරනවා ඔබ මේ අංශ තුනෙන් මොන අංශයක්ද වැඩිම කැමති සහ මේ ඔබ කොහොමද මේ අංශ තුන හොඳ ස්විච් කරගන්නේ හොඳ පිටිකරණයට ඔබ හොඳ ස්විච් කරගෙන ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන් මම පොඩ්ඩක් විකට් එකට ගියාම පොඩ්ඩක් වෙලා ගන්නවා ඉතින් වැඩිපුර ඉතින් මම බලන්නේ නෝමල් මගේ ස්ට්‍රෙන්ත් එකමයි මම බැක් කරන්නේ ඉතින් දන්න දේ ඉතින් ඒක තමයි මම හැම වෙලේම හිතන්නේ Thanks very much everyone.